ජීවිතේ යම් එක්තරා වයසක ඔබට ධර්මයක් ඇහිලා. කලින් බණ කිව්වා. නමුත් ඔබට ඇහුනේ එක්තරා තැනක. ඔය ඔබට බණ ඇහුන කාලේ තමයි ඔබ සංසාරේ පින් කරපු කාලේ. අනේ මේ ධර්මයේ කලින් මට ඇහුණා නම් කියලා ශෝක කරන්න එපා. ඔබ ඒ කාලේ පින් කළා නැහැ. පින් කරපු කාලේ තමයි ඔබට ධර්මය ඇහුනේ. සමහර අය හිතනවා අනේ මේ ධර්මය අපිට කලින් ඇහුණා නම් අපි මහාන වෙනවා. අපි මීට වැඩිය දේවල් කරගන්නවා කියලා. ඒට ප්‍රමාද වුණේ ඔබ මේ ජීවිතේ නෙවෙයි. ඔය කර්මයේ කලේ කලින් තැනක. ඒ නිසා ඔබට බණපද ඇහෙන්න ප්‍රමාද වුණා. හැබැයි ඒ ජීවිතවල ඔබ කවදා හරි කොතනක හරි පිනක් කරපු නිසා මැරෙන්න කලින් අර ඉස්සෙල්ලා කියපු දුකට වැටෙන්න කලින් ඔබට තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුණා. මේ පුංචි දූලා පුතාලා මේ පොඩි අයෝ චූටි කාලෙම බණ අහනවා පින් කරනවා. ඇයි එයාලා සසරේ පොඩි කාලෙම පින් කළා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජීවිතේ යම් අවධියක කවදා හෝ ජීවිතේ වරදින් අත්මුදවා ගන්න. ජීවිතේ දහමට නතු කර ගන්න.